අද දවස ඔයාට හරිම අමාරුයි කියලා මම දන්නවා. කෙනෙක් ඔයාව තේරුම් ගන්නේ නැති වෙද්දි ඔයා කරන කියන දේවල් එයා සැක කරද්දි ඔයාට දැනෙන ඒ වේදනාව, තනිකම, දුක, ඒ හැම දෙම හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක දරා ගන්න ගොඩක් අමාරුයි. මොකද ඔයාට ඒ විදිහට සලකන්නේ ඔයා හදවතින්ම ආදරය කරපු කෙනෙක් නිසා. හැබැයි මේ වගේ ව්‍යාකූල මොහොතකත් ඔයා මතක තියාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. අද මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්. මතක තියාගන්න ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයා දිහා බලන් ඉන්න මතක තියාගන්න ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ එයා ඔයා දිහා බලන විදිහෙන් නෙවෙයි. කවුරු හරි ඔයාව සැක කරනවා කියන්නේ ඒක ඔයාගේ වරදක් කියන එක නෙවෙයි. බොහෝ විට ඒකේ පුද්ගලයාගේ හිතේ තියෙන බයක් හරි නැත්නම් අතීත අත්දැකීම් වලින් එන කැලලක් හරි නැත්නම් ඒ පුද්ගලයාගේ මානසික පරිණතභාවයේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. අපිට ඒකට ඔයාටවත් එයාටවත් දෙන්නටම චෝදනා කරන්න බෑ. මොකද අපි දන්නේ එයා මේ මොහොතේ ඉන්නේ කොයි වගේ මානසික මට්ටමකද කියලා. ඔයා කරපු දේවල් නිසා නෙවෙයි එයාගේ හිතේ අවුලක් ඇති වෙලා තියෙන්නේ කියලා ඔයා දන්නවනම් මුලින්ම කරන්න ඕනේ ඒකේ වැරද්ද ඔයා පිටට ගන්න එක නෙවෙයි. ඊළඟ කාරණේ තමා ආදරය කියන්නේ සිරගත කිරීමක් නෙවෙයි. එතන තියෙන්න ඕන විශ්වාසය. ඇත්තටම ආදරේ තියෙන්නේ විශ්වාසය රැඳුණු තැනක විතරයි. විශ්වාසයක් නැති තැනක කවදාවත්ම ආදරයක් තියෙන්න බෑ. එයා ඔයාව සැක කරනවා නම් ඒක ඔයාගේ ආදරේ මදිකමක් නෙවෙයි. මතක තියාගන්න ඒක එයාගේ විශ්වාසයේ මදිකමක්. ඒකට ඔයා දඬුවම් විඳින්න ලෑස්ති වෙන්න එපා. ඔයාට ආදරය කරන්න පුළුවන් ප්‍රධානම පුද්ගලයා ඔයාමයි. මේ වෙලාවේ ඔයාට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ එයාගේ අවධානය නෙවෙයි ඔයාගේම අවධානය. ඔයාගේ හිත, ඔයාගේ දියුණුව, ඔයාගේ සතුට ගැන හිතන්න පුළුවන්. ඒ ගැන වැඩියෙන්ම දන්නේ ඔයා. ඉතින් අනිත් කෙනෙක්ගේ ප්‍රතිචාර මත ඔයාගේ සතුට රඳවන්න එපා. අද දවසේ ඔයා ලස්සනට ඉන්න ඕනේ. ඔයා කැමති දෙයක් කරන්න, ඔයා කැමති කෑමක් හදලා කන්න, ඔයා කැමති තැනක යන්න. සමහර විට ඔයා ආස ඇති බීච් එකට ගිහිල්ලා වගේ චුට්ටක් වෙලා ඉඳලා හිතට සැනසීමක් ගන්න. ඉතින් මතක තියාගන්න ඔයාගේ ලෝකය එයාගෙන් විතරක් පිරෙන්න ඉඩ දෙන්න එපා. ඒකෙන් ඔයාට ඔයාවම අහිමි වෙනවා. අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර දේවල් තියෙනවා ඒවා අපිට වෙනස් කරන්න බෑ. සමහර වෙලාවට අපි කොච්චර උත්සාහ කරත් අනිත් කෙනාගේ හිත වෙනස් කරන්න, එයාට ඇත්ත තේරුම් කරවන්න අපිට ඒක බැරි වෙන්න පුළුවන්. එයාට ඇත්ත තේරුම් ගන්න අවශ්‍ය නම් එයා මේක තේරුම් ගන්නවා. අපි කරන්න ඕනේ එයාට චූටි කාලයක් ඒ වෙනුවෙන් දෙන එක විතරයි. හැබැයි ඒ වෙනකනුත් ඔයා දුකෙන් ඔයාගේ හීන වලට මැරිලා යන්න නම් ඉඩ දෙන්න එපා. මොකද ඔයාගේ ජීවිතයට වටිනාකමක් තියෙනවා. ඒ ජීවිතේ වටිනාකම ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන ඔයයි. අද දවසේ ඔයා ගන්න ඕන අනිවාර්ය තීරණයක් තියෙනවා. ඒ තමයි ඔයා ඔයාට ආදරය කරන එක. මම මට ආදරේ. මම කරපු දේ හරිනම් මගේ හිත පිරිසිදු නම් මම කාටවත් බය වෙන්න හෝ පසුතැවෙන්න ඕනේ නෑ කියන දේ ඔයා හිතට ගන්න. මතක තියාගන්න ඔයා කියන්නේ හරි අද්විතීය පුද්ගලයෙක්. ඔයා ගොඩක් වටිනාකමක් තියෙන පුද්ගලයෙක්. කවුරු හරි ඔයාව දකින්නේ සැකයකින් නම්, ඔයාව සැක කරනවා නම්, ඔයාට චෝදනා කරනවා නම් ඒක ඒගොල්ලන්ගේ දුර්වලතාවයක් මිසක් ඔයාගේ තියෙන වටිනාකමේ අඩුපාඩුවක් නෙවෙයි. හිත හයිය කරගන්න. හෙට දවස අදට වඩා හොඳ දවසක් වෙන්න නම් ඔයා මේ මොහොතේ ඉඳන්ම උත්සාහ කරන්න ඕනේ. මතක තියාගන්න ඔයාගේ ජීවිතේ වටිනාකම කාමතවත් තීරණය වෙන්න ඉඩ අරින්න එපා. ඔයාගේ ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ ඔයා මතම විතරයි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සැකය සහ නොසලකා හැරීම කියන්නේ සම්බන්ධතාවයකදී මානසිකව විඳවන්න පුළුවන් උපරිම තත්යකට ගෙන දෙයක්. එතකොට ඔයාට පුළුවන් නම් මේ ගැන ඔයා ආදරය කරන කෙනා එක්ක කතා කරන්න. හැබැයි සංසුන්ව සහ චෝදනා නොකර. එයා එක්ක කෙලින්ම කතා කරන්න. මට ඔයාගේ සැකේ නිසා රිදෙනවා, අපි මේක කතා කරලා විසඳගමුද කියලා. හැබැයි එහෙම කතා කරලත් කිසිම වෙනසක් නැත්නම් මතක තියාගන්න ඔයා ඔයාගේ මානසික සුවතාවය ගැන හිතලා හරි අනිවාර්යෙන්ම ඔයාට තීරණයක් ගන්න වෙනවා. ඉතින් මේ ගැන අපි තවදුරටත් කතා කරන්න. ඔයාටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඉස්සරහට මේ ගැන තවදුරටත් කතා කරමු.